Hi. කොහමද? අද මට මාව බාල වුණානේ අවුරුද්දකින්. Hi. ඉතින් උදේ ඉඳන් අපිට vlog කරන්න බැරි වුණා. මොකද නැගිටිවරක් වෙලා ඊට පස්සේ ජිම් එකට ගියා. ඊට පස්සේ අපිට vlog කරන්න මට අමතක වුණා. අමතක වෙනවා කියන්නේ. අමතක වුණා ඉතින්. මම අමතක නේද vlog කරන්නේ. ඔයා තමයි වැරද්ද කරේ. දැක්කනේ කට වැහුණා. එහෙනම් මේ මගේ නැචරල් කරවන්නනේ. කාරියක් නෑ. එහෙනම් ඔන්න කියවන්න. Hi guys. අද මගේ birthday vlog එක. ඉතින් එහෙමද? Hi guys. කොහොමද ඔයාලට? Hi guys. කොහොමද ඔයාලට? එහෙමද? හස්බන්ඩ් මාව උදේ ඉඳන් සර්ප්‍රයිස් කරනවා, කිරිබත් හදලා, ඩෙකොරේට් කරලා, කේක් ගෙනහල්ලා. A few moments later. මගේ birthday present එක පෙන්න. නේද? මේ තියෙන්නේ මගේ birthday present එක. හරිම ලස්සනයි ඒක. ඇයි අනිත් බර්ත්ඩේ ප්‍රසන්ට්? අනිත් මල් ඇයි අනිත් එක? කලින් දුන්නේ. මේක ෆෝන් එක ගැන කියන්නේ. අද ඇත්තටම ඉතින් වීඩියෝස් කරන්න බැරි වුණේ. මොකද මම මුකුත් කරේ නැහැ. අද දවසේ මම මුකුත් කරේ නැහැ. මම ගෙදරට වෙලා හිටියා. මෙයා තමයි ඔක්කොම කරලා තියෙන්නේ. කේක් ගෙනල්ලා, කිරිබත් හදලා. දැන් මට හෙට තියෙන්නේ අස් කරන්න. මෙහෙමයි මට තනියම නම් අස් කරන්න බෑ. හොඳේ. මම නෙමෙයි වල් කරේ. ඊගොම මට අදහලා නැහැ ඕම් දෙයක් කරගන්න. මම කොහොමද මේ කරලා දීලා තියෙන්නේ? මම උදේ නැගිටපු වෙලාවේ ඉඳන් සර්ප්‍රයිස් වෙන එක තමයි කරන්නේ. නෑ නින්දට යන වෙලාවේ ඉඳන් මම සර්ප්‍රයිස් වෙනවා. මොකද රෑ 12ටත් අපේ යාළුවෝ ටිකක් ඇවිල්ලා මාව සර්ප්‍රයිස් කරා කේක් කපලා. Happy birthday. මේ ෆෝන් එක ගලින් මන් දානවා තවර නිදාගෙන ආයුධේ නැගිටින වෙලාවෙ ඉඳන් මම සර්ප්‍රයිස් මට සාමාන්‍යයෙන් උදේට නිින්ද යන කෙනෙක් මම සාමාන්‍යයෙන් නෝමල් දවස්වලට 11 වෙනකන් නිදා ගන්නවා මෙයත් ගෙදර නැති නිසා ඉතින් එයාට ඒක chance එකක් වුණා ගෙදර ඩෙකොරේට් කරන්න මම නිදි නිසා මම නිදාගත්තොත් ලෝකෙ පෙරුණුනත් ඇහැරෙන්නේ නැහැ සහ අපේ කාමරේට ගිහිල්ලා දොර වහගත්තාම පල්ලෙහා වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. වාහනේ ස්ටාර්ට් කරනවා ඇරෙන්න. වාහනේ තියෙන්නේ අපේ ගෙදර බෙඩ්රූම් එකේ පල්ලෙහාම. ඒතකොට වාහනේ ස්ටාර්ට් කරද්දී ඒකේ උඩින් සද්දය ඇහෙනවා. ඒ නිසා මට වාහනේ ස්ටාර්ට් කරන සද්ද විතරයි ඇහෙන්නේ. නමුත් මට ඒක ඇහුනෙත් නැහැ නෙවෙයි. වාහනේ ස්ටාර්ට් කරන්නේ නැහැ. ගියේ කොහොමද ඔයා? එතකොට මම ඒ තෝරයක්ද කියලා නේ. මම උදේ නැගිටිනවට කිව්වේ නැහැනේ. එළියට යන්න බෑ කිව්වා. ඔව් මට මෙයා යද්දි කියලා ගියා එළියට යනවා කියලා. ඉතින් මම හා කියලා මේ කිව්වා. ඒත් මම ඒක එච්චර මම දන්නවා මෙයා කොහොමද කේක් එකක් ගේන බව ඉතින්. මමට මොකක් කියලාද කියේ? කාලේ නේද? වෙනදට නම් මම පාරේ පස්සේ ගිහින් හොයනවා. මේ ඊයේ හොයන්න බැරි වුණා කමක් නැහැ කේක් එකක් ගේන්න යන්නේ නැති කියලා හිතලා නිදාගත්තා. අපි දැන් මෙයා මට ගෙනාපු මල් එක දෙන විදිය බලලෙමු. Happy birthday. ඔයා මේ වෙන ගංගනාගේ ලස්සනම එක. ඉතින් ඊළඟට අපිට ජිම් එකට යන්න තිබ්බා. ජිම් එකට යන ටිකට වීඩියෝස් කරන්න බැරි වුණා. ගෙදර මුකුත් කාලන තිබ්බේ නැහැ. මෙයා උදේ කෑම කඩෙන් ගෙනත් තිබ්බා. ඊට පස්සේ ඒක කාලා මේ වොෂ් දාලා යද්දී අපිට වෙලාව හරියටම 12යි. මොකද අපිට ජිම් එකේ සෙෂන් එක තිබ්බේ 12ට. ඉතින් ඒකත් අපිට වීඩියෝ කරන්න බැරි වුණා. ජිම් එකට ගිහිල්ලා එන ටික තමයි මේ තියෙන්නේ.
වීඩියෝ එක මෙහෙම උස්සගෙනනේ කට්ටිය කියන්නේ. හලෝ අපි අද ජිම් එකට ආවා. උදේ වීඩියෝ කරන්න බැරි වුණානේ. ඒ නිසා දැන් අපි ජිම් එකට ආවා. අර පිටිපස්සේ තියෙන අපේ ජිම් එක. දැන් මේ අපි ගෙදර ගිහිල්ලා නැවත හමු වෙමු. අපි බොන්නයි යන්නේ. බොන්න අපි බලමු මොනවද තියෙන්නේ. Hi, good thanks. Top thanks. මොනවද අපි බොන්නේ? මගෙන් අහන්න ඕනේ යා මොනවද බොන්නේ කියලා. මොකද මමනේ බර්ත්ඩේ එක මම ආස නෑ මම ඒවලට ආස නෑ. ඔය මොනවලටද ආස? Green label CI. Green finish the මට නම් බොන්න පුළුවන් blue label එක විතරයි. ඒ වගේ ඒ කියන්නේ මේක දැන් මේව සැරයිනේ. මේ වගේ සැර නැති එකක් මේක මේ ෆ්ලේවර් එක තියෙන වෙන එකක් උනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ෆ්ලේවර් එක තියෙන්නේ. ෆයිනලි මට ඕනිකම මම ගත්තා. මොකක්ද කියන්නේ? අල්ලිගමේ මහා යන්ත්‍රේ. අවින්දි කාරිස්කා ඔබයි. උයිද දැන් ඔබ සතුටුද? ඊට පස්සේ අපි කරයි මොකද්ද? ඊට පස්සේ ජිම් එකට ගිහින් ඇවිල්ලා මෙයා මට කිව්වා වාහනය ඇතුළට වෙලා ඉන්න. මොකද මම කේක් එක හදන්න ඕනි කියලා මට කිව්වා. මම මේ ඩෙකොරේෂන් මුකුත් දැක්කේ නෑ. උදේ යද්දිත් අපේ ගෙදර තියෙන්නේ මෙන්න මෙහෙම. අතනිනු අර පැත්තෙනුත් මේ යන තියෙන්නේ. එතනින් එහා පැත්තේ තමයි පඩිපෙළ තියෙන්නේ. ඒ පඩිපෙළෙන් යද්දි මෙතන වෙන කිසිම දෙයක් පේන්නේ නෑ. මොකද මම මේ පැත්තට මට මෙයා එන්න දුන්නේ නෑ. මේ බැලුන් ටිකත් මෙහෙ තිබ්බේ. ඉතින් මං ඒ දැක්කෙත් නෑ මෙතන මොනවද වෙලා තියෙන්නේ කියලා. හායි හරිද? දැන් එන්න. මොකද හරි දහන්නේ නිකන් එන්නේ මං ඉතින් වගේ වාහනේ බයින වීඩියෝ එකක් ගන්න ඈ ලස්සනට හදලා නෑ නෑ වීඩියෝ එකක් සෙට් කරලා දී. ඉවත් වань හරි මතද එතනින් එහා විතරයි එතනින් එහා මේ ටික ඔයා හොරලා ඉඳි බැලුම් එකක් ගෙනාවේ? ගෙනාවේ ඊ හවස් එකේ නල වාහන දාලා තිබ්බේ වාහන දාලා උඩේ පාන්දර හැංගුවා ආයෙලියට ගියාට පස්සේ හැදුවා අස්තරද ඇත්තටම ලස්සනයි. Thank you. It's my birthday. කීයද 24යි නේ 24 නෙමෙයි නේ 20යි තාම. 20යි නේ මාලේ කරනවා ලස්සනයි. Wife. Kita බලන්න. කියන්නේ Thank you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Baba. Happy birthday to you.
Hip hip hooray! Hip hip නුඹදක මංගුලාවී නිරොදක කතරේ තනි වූදා තනිතරුවක් නිවැරදි පාරකීවා කතරින් එන මග මට කීවා හවසකමා මොකද හිතන්නේ මෙයා හොඳට ලස්සනට කරලා තියෙනවා නේද? අනිත් එක මම ගොඩාක් කේක් මම බැලුන්ස් වලට ආස කෙනෙක්. මම එක එක අර ගොඩක් කලර්ෆුල් වලට කැමති නෑ. නෝමල් ආසයි. එයා ඒ විදිහටම අරගෙන ඇවිත් තියෙනවා බැලුන්. ඇත්තටම හොඳයි. ඩෙකරේෂන් ටික ලස්සනයි. really appreciate you කියන්නේ. I really appreciate you. Thank you. ඉතින් ඊට පස්සේ තව මොකද උනේ? ඊට පස්සේ අපි දෙන්න කිරිබත් කෑවා. ඒ කිරිබතුත් මේ අහන්න. දැන් අපි ඒ වීඩියෝ එක බලමු. දැන් මොකද අපි කරන්නේ? දැන් අපි බොනවා වයිදී වහිනවා. ඉතින් වහනක වහිනවා. ඔව්. අපි වැස්සේ තෙමන වීඩියෝ එකක් කරමු. අනේ මේ පාඩු ඉඳලා මේ හිතලේ. වල බලා ගන්න පුළුවන් මම මරිමුංග කෙල්ලෙක් තමයි වීඩියෝ එක ඉස්සරහා ඉන්නේ. මම මේ ඇත්තටම දාන්න හොඳේ. ආ ඉතින් උඹට මම ලයිව් එකේ මරිමුංග බොන්න යන්නේ. වරුතුරු කරන් දාන්නද? එහෙනම් අපේ බර්ත්ඩේ එක අපි සමරමු. අපි බර්ත්ඩේ එක සමරමු නේ. ගෞරවයෙන් මුසන්න. ගෞරවයෙන් මුසන්න. Cheers. Cheers මට බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝටම. එතන කියන්නේ? ඔව්. ඒ බොන්නේ දාන්නේ. ඔලුකෝ. මේ බොන්නේ මේ අරක්කු නෙමෙයි. ඒ. දැන් අපිට එළඹ වී ඇත්තේ මේ වීඩියෝ එක අවසන් කිරීමටයි. අපි මේ අන්තිම අපේ අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. අපි හදන්නේ මේ වීඩියෝ එකකින් සමු ගන්න. නමුත් අපි අද සමු ගන්නවා නැවතයි හෙට කලරියට බහිනවා. හෙට මොන යම් වීඩියෝ ගිවේවා ෆොටෝ වේවා අපි හම්බෙමු. සුබ දවසක්. බයි. තව මට වොයිස් කරන්න කියලා ගොඩක් අය කිව්වා. දැන් මම වොයිස් කරා. දැන් මගේ වොයිස් එක හොඳයිද නැද්ද කියලා කියන්න. මම වොයිස් කරන්න නැති එකම හේතුව මගේ යාළුවන් දන්නවා. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ දකුණේ කට ගැන? අකුණ කියන්නේ වේදනාව. ලකුණ කියන්නේ වේදනාව. අනේ එහෙම කියන්න එපා. කියන්න දකුණේ කට ගැන ඔයාට මොකද කියන්න තියෙන්නේ? හොඳයි කට හොඳයි කියලා කතා කරලා හොඳයි. අන්න ඒ නිසා තමයි මම වොයිස් කරන්න නැත්තේ. කමක් නැහැ දැන් මම වොයිස් කරානේ. මගේ වොයිස් එක ලස්සනයිද කියලා මට කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් බයි. එහෙනම් මොකද මුලියක් කියන්නේ?